සුබම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. මුලින්ම කියන්න කැමතියි අද මගේ පළවෙනි YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් බෙදා ගන්න අපි දවසේ කරන වැඩ මොනවද? එතකොට අපි යන තැන් මොනවද? එතකොට අපේ ගමේ තියෙන ලස්සන තැන් මොනවද? මේ හැම දෙයක්ම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ දවස් ටිකේ ඉස්කෝලත් නිවාඩුයිනේ. ඒ නිසා අපි ටිකක් දවල් වෙලා තමයි නැගිටින්නේ. දවල් වෙලා කියන්නේ උදේ 6ට 6:00 විතර. ඉතින් මේ උදේ 6:00 විතර අපේ ගෙදර වටපිටාව ගස් කොළන් එතකොට සතුන්ගේ සද්ද කුරුල්ලොන්ගේ සද්ද ඇහෙන විදිය තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ පේර ගහට ගොඩාක් ගිරාවෝ එතකොට එක පැණි කුරුල්ලෝ ඒ වගේ සත්තු ගොඩාක් එනවා. ඉතින් මම මේ උදේ නැගිට ගමන් ඔයගොල්ලන්ටත් පෙන්වන්න එක අපේ වටපිටාවේ තියෙන ගස් කොළන් මම මේ ඉන්න තැන ගොඩාක් ගස් වලින් පිරිච්ච තැනක්. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකේ අද්දි කියන්නම්කෝ අපේ ගම මොකද්ද කියලා. මම දැන් යන්න හදන්නේ ඔයගොල්ලන්ට අපේ වත්තෙන් පිට පරිසරය ටිකක් පෙන්නගෙන කඩේට ගිහින් එන්න. කඩේට ගිහිල්ලා තේ බොන්න කොට කන්න මොනවා හරිත් අරගෙන අපි එමු. මේ තියෙන්නේ අපේ ගෙදරට එන ප්‍රධාන පාරේ ඉඳන් එනකොට එන්න තියෙන අතුරු පාර. ඉතින් ඔයාලට පේනවා ඇති හැම තැනම කොළ පාටයි. තද කොළ පාටක් තියෙන. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙවල් ළඟම තියෙන පොඩි මොන්ටිසෝරියා. ඒක තමයි මේ තියෙන්නේ. මේ පැත්තේ පරිසරය මීටත් වඩා ලස්සනයි. උදේ පාන්දරට මීදුමත් එක්ක තියෙනකොට මම ඔයගොල්ලන්ට වෙන දවසක ඒ වගේ වීඩියෝ එකක් ගේන්නම්. මේ එතකොට තියෙන්නේ බුත්තල කතරගම ප්‍රධාන මාර්ගය. ගොඩාක් අය ඉතින් කතරගම ඇවිල්ලා තියෙනවනේ. ඉතින් සමහරු මේ පාරෙන් ඇවිල්ලා තියෙනවා ඇති. ඉතින් අපි දැන් යමු ටක් ගාලා කඩේට. ඔන්න මේ තියෙන්නේ මං තේ බොනකොට කන්නගත්තු කෑම එක. මේ අර ස්පංජි මේවා මෙහි බේකරි එකක හදන ඒවා මේ ස්පංජි පැකට් එකේ මම හිතන්නේ පහක් තියෙනවා ස්පංජි රුපියල් 120යි. මම හිතන්නේ ඒක ඒ මිලට ගොඩක් වටිනවා. මම මේ වීඩියෝ කෑල්ල ගත්තේ ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ තියෙන්නේ අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර තියෙන අඹ ගහේ මේ සැරේ මල් විතරයි වගේ ගහේ කොළ පේන්නේ නැති තරමට හරිම ලස්සනයි.
තේ හදා ගන්න තමයි හදන්නේ. ඉතින් තාමත් මේ වෙනකොට අපේ ගෙදර අනිත් දෙන්න නිදි. ඉතින් වෙනදත් මම ඒගොල්ලන්ව තේ හදලා තමයි ඇහැරවන්නේ. තේ හදාගෙන ආවා. මේ තියෙන්නේ අර මං ගෙනාපු ස්පන්ජි. ඊට පස්සේ මේ වැලි තලප ටිකකුත් තිබුණා රෙහා ගෙදර නැන්ද කෙනෙක් දීලා අපිට. ඔන්න දැන් තේ බීලා ඉවර වෙලා එහෙම. මං ඔයාලව අලුත් වැඩකට තමයි එක්කන් යන්න හදන්නේ මේ. බලන්නකෝ. මේ තියෙන්නේ කොටේජ් එකක්. මේකේ හිටියා ඊයේ කතරගම වඳින්න ආපු කට්ටියක්. ඉතින් මං අද මේ කොටේජ් එක ක්ලීන් කරන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ක්ලීන් කරන්න කලින් කොටේජ් එක ඇතුළේ තියෙන්නේ. මේ කොටේජ් එකේ බෙඩ් තියෙනවා 4ක්. බෙඩ් 4යි පොඩි කිචන් එකක් තියෙනවා. මේ තියෙන කිචන් එක. ඊට පස්සේ බාත්රූම් එකක් තියෙනවා. ඉතින් මම මේ කිචන් එකට එහෙම ගිහිල්ලා බැලුවා පොඩ්ඩක් අස් කරන්න දේවල් තියෙනවද කියලා. එහෙම ගොඩාක් මස් කරන්න දේවල් නැහැ. ඉතින් මේ බෙඩ් ෂීට් එහෙම අයින් කරලා අලුතින් බෙඩ් ෂීට් දාලා මම ඒ ටික කරලා එනවා. මේ තියෙන්නේ ක්ලීන් කරලා ඉවර වුණාට පස්සේ තියෙන ෆයිනල් ලුක් එක මේ කොටේජ් එක ඇතුලේ. ඉතින් මේ වැඩෙත් ඉවරයි. දැන් මම මේ දොරවල් ටික එහෙම වහලා කර්ටන්ස් දාලා ඒ වැඩෙත් ඉවර කරලා යන්න තමයි හදන්නේ. ඉතින් මම ඒ කොටේජ් එක ක්ලීන් කරලා ඉවර වෙලා එනකොට අපේ හස්බන්ඩ් මල් හදන්න පටන් ගන්න තිබුණා. මම ඔයාලට කිව්වේ නෑනේ මොකද්ද මේ මල කියලා. ඉතින් මේ අපි පොඩි බිස්නස් එකක් කරනවා. ඒ කියන්නේ මේ සෙල්ල කතරගම තියෙනවනේ ඔය කඩ ඔයාලා දැකලා තියෙනවනේ කතරගම එහෙම එනකොට අපි ඒ කඩවලට මෙන්න මේ විදිහට මල් අයිටම් හදලා දානවා. අපි කිව්වට ගොඩක් මේ දේ කරන්නේ අපේ හස්බන්ඩ් තමයි. ඉතින් ඒ තමයි මේ අතරේ අපේ පොඩි බබා බයිසිකල් එක අරන් එහාට පදිනවා මෙහාට පදිනවා. ඒක තමයි ඉතින් එයාට තියෙන වැඩි. මෙන්න මේ විදිහට ග්ලූ ගන් එකෙන් ගාලා මේ මල් හදන්න ගොඩක් අමාරුයි. ඉතින් ගොඩක් වෙලා යනවා. එයා තමයි ඉතින් මේ හැම වැඩක්ම කරන්නේ. මම ඉතින් පොඩි සපෝට් එකක් දෙනවා එයාගේ වැඩවලට. ඔය විදිහට තමයි ඉතින් මුලින්ම මලේ මැද කොටස හදන්නේ. සම්පූර්ණයෙන්ම මල් හදන වීඩියෝ එකක් මම ඔයගලන්ට ඉස්සරහට ගේන්නම්. මේ ඉතින් අපේ ගේ ඇතුලේ හැමතැනම මල් හදන ඒවා කොටස් තමයි තියෙන්නේ බලන තැන. ඉතින් දැන් අපි මේ පොඩි ගමනක් යන්න හදන්නේ. ඔයාලත් ඉන්න අපිත් එක්ක යන්න. අපි තුන්දෙනා ඉතින් මේ ඉක්මනට ලෑස්ති වෙලා හස්බන්ඩ් මල් හදන වැඩේත් පැත්තකට දාලා අපිට පොඩි ඉන්විටේෂන් එකක් හම්බෙලා තිබුණ පොඩි වැඩකට. ඉතින් අපි මේ ඒකට යන්න හදන්නේ. එන්නකෝ මම එතනට ගිහිල්ලාම කියන්න. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ අපේ ගෙවල් ළඟම තියෙන වැව. එතකොට අර ඈතින් ඔයාලට පේනවද කන්දක්? හරියට පේනවද දන්නේ මේ පේන කන්ද තමයි හැමෝම දන්න වැඩිහිටි කන්ද කියන්නේ. කතරගමේ නාය හැමනම් දන්නවනේ මේක තමයි වැඩිහිටි කන්ද. මේ විදිහට තමයි අපේ ගෙවල් ළඟ පාරට වැඩිහිටි කන්ද පේන්නේ. මේ ඔයාලා දකින්නේ සෙල්ල කතරගම ටවුන් එක. මේ තියෙන කඩ. ඉතින් අපි මේ ටවුන් එකත් පහු කරගෙන තමයි යන්නේ. මම කිව්වේ නෑනේ අපි කොහෙද යන්නේ කියලා. මේ ටවුන් එකෙන් එහා පැත්තේ ළඟ තියෙන පෙර පාසලක්.
පෙර පාසලේ තමයි මම කලින් ඉගෙනුවේ. ඉතින් ඒ චූටි බට්ටෝන්ගේ අද සිඟිති පොලක් තියෙනවා. ඉතින් ඒ ටීචර් කතා කරලා කිව්වා මටයි හස්බන්ඩ්ටයි බබාට එන්න කියලා. අනික අපේ බබත් මේ පෙර පාසලට තමයි ගියේ. මේ තියෙන්නේ පෙර පාසල. ඉතින් සිඟිති පොලේ නම් වීඩියෝ මට ගන්න බැරි වුණා. මොකද මගේ චූටි ගෝලයෝ ඉන්නවනේ. ඉතින් එයාලා ඇවිල්ලා මගේ ඇඟ ඉල්ලෙනවා. ටීචර් කියලා කතා කරනවා. ඒ නිසා මට ඒක ඉතුරු වීඩියෝ නම් ගන්න බැරි වුණා. ඉතින් පොලටත් ගිහිල්ලා ඇවිල්ලා මම මේ උදේ වරුවේ වෙලාවක් තියෙන නිසා දවල්ටත් යන්න බබාට ඉස්කෝලේ පොත්වල වැඩ ටිකක් කරන ගමන් එයාට ඒක කරන්න කියලා මම ඊට පස්සේ ආවා දවල්ට උයන්න යනවා. හරි මම අද දවල්ට උයන්න යන්නේ කොරලි මාළේ වට්ටක්ක හදලා කොහිලා අමු සම්බලක් තමයි හදන්නේ. මිරිස් කුඩු 3-5 කුඩු ලිපේ තියලා තාච්චියකට දාලා මුලින්ම ටිකක් බැද ගන්නවා. ඊට පස්සේ ඒ ටික මේ කොරලි මාළුවකට දාලා හොඳට කවලම් කරනවා. මම මේ හැන්දෙන් කවලම් කරන්න ගිහලා එක හරි ගියේ නෑ. ඊට පස්සේ මම ඉතින් මේ පුරුදු විදිහටම අතින් මේ කවලම් කරගන්නවා මේ ටික හොඳට. මේ තියෙන්නේ කොරලි මාළු එක හොඳට සුවඳට පාටට ඉදීගෙන එන හැටි. ඊට පස්සේ මම මේක හදන ඉවර වෙලා වට්ටක්ක ටිකට කිරි දාලා ලිපේ තියලා වට්ටක්ක එකත් ඒ විදිහට හදාගත්තා. මේ මම වට්ටක්ක එකට දාන්නේ සීනි හැඳි පාගයක් විතර දැම්මම වට්ටක්ක එක හරිම රසයි. ඔයගොල්ලෝ දාලා බලන්න. එතකොට මම කොහිලා අමු සම්බල හදාගන්න තමයි යන්නේ. මුලින්ම මේ විදිහට පොඩි වෙන හීනයට කොයිල ටික කපලා ලුණු වතුර එකකට තමයි අපි දාන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕනි පොල් අමු මිරිස් එතකොට රතු ලුණු තක්කාලි දෙහි හා ලුණු ඕනේ. ඊට පස්සේ මේ විදිහට මුලින්ම කොයිල ටික දාලා ඊට පස්සේ අර වෙනද අපි ඔය ගොටු කොළ සම්බල් එහෙම හදන්නේ. ඒ විදිහටම තමයි මේක හදාගන්නේ. ඊට පස්සේ පොල් ටික දාලා තක්කාලි අමුරිස් ටික ඔක්කොම දාලා දෙහි ගෙඩි භාගයක් විතර හොඳට ඉස්ම දාන්න ඕනේ. එතකොට තමයි ගොඩක් රස. ඒ විදිහට දාලා ඔක්කොම ලුණු ටිකකුත් දාලා මිශ්‍ර කරගන්න තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මම අද දවල්ට හදාගත්තු කෑම එක. කොරලි මාළු මිරිසට හදලා වට්ටක්ක කිරට හදලා ඒ වගේම අමු කොහිල සම්බෝලයක්. ඉතින් අපි දවල්ට කාලා එහෙම ටිකක් අවසර අඩු වෙනකන් ඉඳලා හස්බන්ඩ් ගියා එහා පැත්තේ ඉඩමට තනකොළ තෙල් ගහන්න. ඉතින් මම මේ අතරේ අපි තුන් දෙනාට බොන්න දොඩම් හදන්න යන්නේ. දොඩම් කියන්නේ මේ දෙහි වර්ගයක්. මේවට මේ පැත්තේ නම් කියන්නේ ලෙමන් ගෙඩි කියලා. ඉතින් මේව ගොඩාක් කැඹුලයි. ගොඩාක් සීනි දාන්න ඕනේ. ඒ වගේම ලුණුත් දාන්න ඕනේ. ඉතින් මම මේකත් හදාගෙන පූල් වතුරෙන් මේක හදාගෙන හස්බන්ඩ්ටත් අරන් යන තමයි හදන්නේ. මේ දවස්වල රස්නේ නිසා. ඉතින් ওই විදියට තමයි අද දවසේ අපේ වැඩ කෙරුණේ. ඉතින් ආයෙත් දවසක මේකටත් වඩා හොඳ වීඩියෝ එකක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයාලගෙන් ඉල්ලනවා මේ මගේ පළවෙනි YouTube වීඩියෝ එක නිසා මොනවා හරි වැරදි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කමෙන්ට් එකක්. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් මේ වගේ තව ලස්සන වීඩියෝ එකක් මීටත් වඩා හොඳ වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඉක්මනින්ම එන්න. හැමෝම පරිස්සමින් ඉන්න.